පාරිසරික වෙනස් වීම අපිට වඩා සතුන්ට ඉක්මනට දැනෙනවනේ. ඒකනේ වැවේ වතුර මට්ටම බලලා තමයි කුරුල්ලා මේ කුඩු හදාගන්නේ කියලා. ඒකත් ලොකුවට බලපෑවද ඒ කාලේ ගොවිතැනට? බොහොම පැහැදිලි. අපි ඒ සත්තුන්ගේ හැසිරීම, සත්තුන්ගේ කෑ ගැසීම් මේ සියල්ල අවබෝධ කරගත්තේ නැත්නම් ඔවුන් මාස 2 වී දානවද? මාස 3 වී දානවද? මාස 4 වී දානවද කියලා උන්ට හිතා ගන්න බෑ. ඔවුන් දන්නවා ඒ බොහොම පැහැදිලිව. එහෙන් පැහැදිලිව දැනලා කියනවා හරියන්නේ නැහැ මේ වෙලාවේ. ඔවුන් බලනවා ගිහිල්ලා කකුන්නගේ හැදෙීම. කකුට්ටෙක් වලහරන්නේ ඉංග්‍රීසි විවකුර හැඩයට. ඊට පස්සේ කකුටු වල හරපුවාම ඔහු කොච්චර ගැඹුරට යටට ගිහින් තියනවද? ඒ කියන්නේ කොච්චර වේලෙනවද? ඒ කියන්නේ කොච්චර ලොකු හිඩෝරයක්ද? ඊට පස්සේ වහින්න ගත්තාම වතුර පෙන්නින්න ඔහු ඉංග්‍රීසි විවකුර හැඩයට අනිත් පැත්තෙන් උඩටමත් වෙනවා. ඒ ආපු ප්‍රමාණය කොච්චරද? එන හිඩෝරය කොච්චරද? වැස්ස කොච්චරද? ඉතින් ඔවුන් දන්නවා වපුරන්න ඕනේ මොනවද? කීපස්සේවද කියලා. ඒ විතරක් නෙමෙයි හදිසියේ කාලගුණයේ වෙනසක් පෙන්වන්න උගුසා උඩට අවිලා අපිට කෑ ගහනකොට මේක තේරුම් ගන්න බැයි නම් අපි මොනවද මේ කරන්නේ? අපි නිරිත දිග මොසම සක්‍රියයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොච්චර කෑ ගැව්වත් නමුත් මේ රටේ ඉන්න ගොවියෝ hina වෙනවා. ගොවියෝ hina වෙලා උන් කියන්නේ මොකද්ද? නෑ මොසම නෑ. ඇයි එහෙම කියන්නේ? උන් හොඳටම දන්නවා කොහාට ලංකාවේ යන්න බැරුව කෝකිය කියා අවුරුදු 6ක් ලංකාවේ ඉන්නේ. ඔහුට යන්න තියෙන නිරිත දිග මොසම ශ්‍රී ලංකාව හරහා නොගිය නිසායි. ඔහු ඊශාන දිග මොසම ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔහු නිරිත දිග මොසමෙන් එහාට යන්නේ. නිරිත දිග මොසම නෑ. වැද්දෙකුට තියෙන දැනුම අපිට තියෙනවද මං අහනවා. වැද්දා දන්නවා වැස්ස කොහොමද එන්නේ කියන කාරණා හොයාගන්න. එන්න ඔහු වැස්ස දාන්න ඔහුගේ මං අහපුවම දවසක් කොහොමද ඔයගොල්ලෝ ඇට හිටවන්න කලින් වැස්ස හොයාගන්න කියලා වැද්දා කියාපු කතාව අදත් මම මවිතේටපත් කරනවා. වැද්දා කිව්වා මේ ඇත්ත ඇටපොජ්ජ බිම්පොච්චට ලාභච්චන කාලමච්ච ගැන හිතලාලා. හඳපොච්ච උඩුතන්ට මංගච්චන හැටිමට විශ්වාසපොද්ද මන්දු කරගන්නවා. බයපොච්ච කොදෙව් දියරුච්ච බිම්පොච්චට මංගච්චනවා. ඒක මං සිංහලෙන් කිව්වොත් මේ ඇත්ත ඇටපොජ්ජ බිම්පොච්චට ලාභච්චන කාලමච්ච ගැන හිතලාලා. අපි ඇට පොළවට දාන්නේ කවද්ද කියලා හිතලා. හඳපොච්ච උඩුතන්ට මංගච්චන හැටිමට විශ්වාසපොද්ද මන්දු කරගන්නවා. හඳ තියෙන කොතනද කියලා බලලා විශ්වාසය ඇති කරගන්නවා. බයපොච්ච කොදෙව් බය වෙන්න කාරි නෑ. දියරුච්ච බිම්පොච්චට මංගච්චනවා. වැස්ස පොළවට එනවමයි. පුළුවන් අපිට පුළුවන් අදහසට ගම්පොච්චට මංගච්චලා. හඳපොච්ච උඩුතන්ට මංගච්චන හැටිම බලලා විශ්වාසපොද්ද මන්දු කරගෙන ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න වහිනවා කියලා නෑ. උගන්න නිලධාරියත් එක්කට පුළුවන්ද? නිලධාරියත් එක්කයි කරන්නේ. වැව් පොද්දට හරි කාඩු පොද්දට හරි දිය පොච්ච මංගච්චන බලා ඉන්නවා. රෝද පොච්ච කරකවන්නත් ලෑලි පොච්ච උත්සන්ඩාරේ. ඒක කාලුගුණේ වටහා ගැනීමට ඉගෙන ගන්න නැවතත් ගද්දු ගාවට යන්න වෙයි. නැවතත් මේ ගම්මානවල ඉන්න පරිසර වේදීන් ඉන්න ගම්මානවල මම පරිසර වේදිකෙක් වෙන්නේ මම ගම්මානේ හිටපින්දා. අන්නේ ගම්මානේ ඉන්න පරිසර වේදීන් ගාවට ගිහිල්ලා වැහි ටික හඳුන ගන්න වෙයි ඔක්කොටම ඉස්සල්ලා. උන් වැහි වල නම් කියයි විශාල ප්‍රමාණයක්. සංවාහන වැස්ස, මෝතන් වැස්ස, අක් වැස්ස, නිකිණි පාළුව, කඳන් පුබුන වැස්ස, බෙලිතෝර වැස්ස, වැලෑලි වැස්ස, තීවාලි වැස්ස, පීදුම් කටේ වැස්ස, ගෑනු නටෝන වැස්ස. උන් නොයෙකුත් ආකාරයේ නම් වණන් නමට වර්ණාවක් දීලා වැස්සට. ආන්ගේ වර්ණාවල් ටිකක් දෙන්නේ කොළොත් ඒ වැස්ස මොකද්ද කියලා හඳුන ගන්න පුළුවන්. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හඳුන ගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. දැනුම නැති වෙලා නැහැ. තාමත් දැනුම තියෙනවා. යට කරලා තියෙන්නේ. යට කරපු එක මතු කරන එක තමයි අපි මේ කරන්නේ මේ ගොවිපළ තුල. මට කියන්න කන්දේ මාත්‍ර දැන් මේ ඉඩම කොහොමද පුදුමාට හම්බුනේ? මේක මහා දල බෑවුමක් තියෙන ඉඩමක් බැලුමට මේවා තියෙන්නේ මේ ගල් පසක් තියෙන්නේ. වගාවට නුසුදුසු ඉඩමක් වගේ තමයි අපිට පේන්නේ. මට විශේෂ කාර්යයකට මාතලේට එන්න වෙනවා. මම මාතලේ ගැන මොකක්ද දැනගිටියේ? මම දැනගිටියේ හේතලේ මල්ලක්. මාතලෙන් කෙල්ලක් කියන්නේ වචනේ විතරයි. එහෙනම් මම මාතලේට ඇවිල්ලා ගොවි ජනතාව රැස්කරන්න මට උදව් කරන්නේ උකුවල සනස. ඊට පස්සේ මම ගොවියෝ එක්කව කරමින් ඒ වැඩ කරලා ඉවරලා මගේ කාර්යය අවසන් කරලා මම යන්න දුන්නට ඉල්ලීමක් කරනවා මේ උකුවල සනසේ සභාපතිතුමා මේ අපේ වත්ත තියෙනවා මේවා ඉඩමක් ඒ ඉඩම වවා ගන්න බෑ උත්සාහ ගන්නවා කරුණාකරලා එක වවන්න උත්සාහ කරන්න කියලා උදව් කරන්න කිව්වා. ඇවිල්ලා බලපුවම බොරළු පතනක්. වතුර කලඳක් නැහැ. මෝටර දාලා පොම්ප දාලා වතුර පොම්ප කරලා උත්සාහය අරන් තියනවා. තාමත් ඒවා තියෙනවා. ඊවටන. ඒ පොම්ප ඒ මෝටර ඒ ඔක්කොම තාමත් තියෙනවා වත්තෙන් එළියේ. මං ආපු ගමන් කළේ ඒක අයින් කරන එක. මොකද ඒක තියාගෙන කවදාකවත් මේක කුසි කර්ම කරන්න බෑ. මනස හදන්න ඔක්කොටම ඉස්සල්ලා. එන්න තානම් කළා මං ඒ වගා කිරීමට ටික. ඉන්න සබාධාරයේ කුසි කර්මයට මේක අවතීර්ණ කළා. අද මට කියන්නේ මේකේ මොනවද නැත්තේ කියලා. මේකේ හැම ගහක්ම තියෙනවා. දෙල් ගහට වයස අවුරුදු 4මාරයි. බිම ඉඳලා දෙල් කඩනවා. හැම කොස් ගහකම බිම ඉඳලා කොස් කඩන්න පුළුවන්. හැම අඹ ගහකම තේමයි. උගුරැස්ස කඩන්නේ බිම ඉඳලා මේ අවුරුදු 4මාර තුල. මේ සියල්ලට තාක්ෂණ තුලයි මේක තුල ක්‍රියාත්මක කළේ. මේක ක්‍රියාත්මක කරනකොට මේක ආසියාවේ ආශ්චර්යයක්. ඒ ASCII තමයි හමුදාවෙන් විශ්‍රාම යන අයට ගෞරවනීය විදිහට ඔවුන් සිවිල් සමාජගත කරන්න ඔවුන් කලාව ඔවුන් විද්‍යාලයක් කරිනවා. බ්‍රිගේඩියර් තිලකරත්න යටතේ. ඔය හමුදාවේ ඉන්නේ ගොවියන්ගේ ළමයි. එහෙනම් අපි දිනු කරන්න තියෙන ඇග ඇතුලේ තියෙන මේ මොරල් එක. ඒ සඳහා
ඔවුන්ගේ මැසවිල්ල තමයි නිසරු පොළවක්, සරු වෙච්ච නැති පොළවක්, රසායනික වලින් විනාශ වෙච්ච පොළවක අපි කොහොමද කෘෂිකර්මය කරන්නේ කියලා. ඒකට පෙන්වන්න තියෙන හොඳම දඩ මේ නිසරු කාන්තාරය කොහොමද මෙතන ගෙනාව කියන එක පෙන්වන්න ඔවුන් පළවෙනි කණ්ඩායම මේ 15 වෙනි වෙනකොට මෙතනින් සහතික ලබාගෙන විසිර යනවා. මං හිතන්නේ ඔවුන් මට වැඩිය ශක්තිමත්. ඔවුන් නැවත කාටවත් අහපව හරවන්න බැරි මට්ටමට ඔවුන් වෙනස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ඉස්සරහට සමාජලාට සිවිල් ආරක්ෂක බලකාය උතුරු නැගෙනහිර වැඩ කරන මේ ඔක්කොටම මේක දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් අපි බරපතල වැරද්දක් කරනවා. එහෙනම් යුද්ධයෙන් රට බේරාගත්තා වගේ ඔවුන්ටත් එක්තරා රාජකාරියක් තියෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙච්ච මහ පොළව අධිරාජ්‍යවාදීන්ගෙන් නැවත බේරා ගැනීම. ඒ සටනට ඔවුන් සූදානම් වෙමින් ඒ පුහුණුවේ කටයුතු මේක තුල සිදු කරමින් ඉන්නවා දැන්. මම යෝජනාවක් කරනවා නම් ඔබතුමා ජාතික සම්පතක් නිසා කෘෂිකර්මයේ ජාතික සම්පතක් නිසා මේක දිස්ත්‍රික් මට්ටමින් එක තැනක් කරගෙන එක බිම් කොටසක් කරගෙන මේ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න කටයුතු කරොත් නරකද? ඇත්ත වශයෙන්ම මේක දැන් මේක තමයි කරන්න තියෙන යුතුයකම. එහෙම නැත්නම් හන්දියක් ගානේ ඩිස්පෙන්සරි. නගරයක ෆාමසි 10ක් 15ක්. මොකද අපි දිනුවා? අධිරාජ්‍යවාදීන්ගේ පොළව ප්‍රධාන මේ සූරා කෑම ආයුධ විකිණීම. යුද්ධයක් අටවල මේ රටේ අවුරුදු 30ක් කෑවා. ඊළඟට උන්ගේ ජාවාරම ඖෂධ ජාවාරම. අපි මේ ඖෂධ ජාවාරමට නෙමෙයි සහයෝගය දෙන්නේ මේ වසවිස කුසකර්මේ. එහෙනම් අපි ඒ සූරා කෑම ගලව ගන්න ඕනේ. ගලව ගන්න ගෙසේනක බිබිලට වෙච්ච දේ දන්නවා. මේ ඖෂධ පන්තක් නැවත ක්‍රියාත්මක කරන්න හදනකොට වෙන දේ අපිට පේනවා. හැබැයි අපි ලේසියෙන් අතාරින්නේ නැහැ. එහෙනම් ඔබතුමාගේ යෝජනාවට ස්තුතියි. කවුරු හරි මේක අහන, කවුරු හරි මේක බලන, කවුරු හරි පොදු ජනතාවක් එක්කම වෙලා සමූහ ගොවිපළක් හදනවා නම් මම එතෙන් ඇවිල්ලා මේක කියලා දීලා යන්න සූදානම්. යථාර්ථය කතා කරනකොට ව්‍යාජ ප්‍රතිපත්ති වලට පහර වදින්න පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඔබතුමාට ජය වේවා. අයිබෝන්.